සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ මයික් එකක් ගන්න ඇත්තටම අමාරු අයට ෆෝන් එක යූස් කරලා කම්පියුටරෙන් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා කොහොමද වීඩියෝ හදාගන්නේ කියන එක ගැන. මේකට අපිට මේ ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බහම හොඳටම ඇති. ඊට පස්සේ දැන් අපිට පුළුවන් YouTube එකකට හදන වීඩියෝ එකක් වුණත් මේකෙන් රෙකෝඩ් කරලා හදන්න. අපි දැන් බලමු මුලින් මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඒකේ මෙතන මේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕන වූ මයික් කියලා. ඊට පස්සේ මෙතන මේ දෙවෙනියට තියෙන්නේ පළවෙනියට තියෙන මේ වූ මයික් download for Windows latest version 2026 කියලා. මෙන්න මේක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මේක යටටම යන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන මේ main feature කියන එක යටතේ තියෙනවා family party වගේ download free microphone for PC කියලා. මෙන්න මේක මේ විදිහට ක්ලික් කරන්න. එතකොට අපේ කම්පියුටර් එකට Woo mic setup එක download වෙනවා. අපිට මේකේ පරණ version උනත් download කරගන්න පුළුවන් පහසුකම තියෙනවා. හරි. දැන් අපේ කම්පියුටර් එකට මේ Woo mic කියන එක download වෙලා ඉවරයි. මම දැන් මේ විදිහට ඒක open කරගන්නවා ෆයිල් එක. හරි. දැන් මෙතන මේ download යටතේ තියෙන මේ Woo mic කියන එක මම extract කරගන්නවා. මේ විදිහට extract කරගත්තට පස්සේ මේ වගේ icon එකක් තමයි තියෙන්නේ. මේක double click කරලා සාමාන්‍ය විදිහට install කරගන්න ඕන. මේ විදිහට සාමාන්‍ය software එකක් install කරන විදිහට මේක install කරගන්න ඕන. නැවතත් setup එකක් එනවා ඒකත් install කරගන්න ඕන. ඔන්න දැන් Woo mic එක අපේ කම්පියුටර් එකට install වෙලා ඉවරයි. install වෙලා ඉවරනාට පස්සේ මෙතනින් අපිට මේ එනවා කම්පියුටර් එක reboot කරන්න කියලා. ඒක මෙහෙම දැන් කරන්නත් පුළුවන් නැත්නම් අපිට පස්සේ කරන්නත් පුළුවන්. මේ විදිහට අපි ඒක පස්සේ කරන්න reboot later දෙනවා. දැන් finish කරන්න දෙන්නේ. දැන් අපි මේ software එක install කරගෙන ඉවරයි. මේ විදිහට මේක double click කරලා open කරගෙන දැන් කරන්න තියෙන්නේ අපි මේක සඳහා යොදා ගන්න ෆෝන් එක ඒක අරගෙන මෙන්න මේ විදිහට Woo mic කියලා search කරගන්න ඕන. මම දැන්ටමත් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඉඳන් මට ඕපන් කරගන්න විතරයි තියෙන්නේ. දැන් මම මේක මෙතනින් මේ විදිහටම ඕපන් කරගන්නවා. හරි. දැන් මේ යට කෙරවලේ තියෙන ස්ටාර්ට් දෙන්න ඕන. ඊට පස්සේ උඩින් ඇඩ්‍රස් එකක් පෙන්නනවා. අන්න ඒක තමයි අපි දෙන්න ඕන අපේ කම්පියුටර් එකේ තියෙන මේ විදිහට ගිහිල්ලා මේ කනෙක්ට් කියන එකට ගියාට පස්සේ ඇඩ්‍රස් එක ඉල්ලනවා. අපි මෙතෙන්ට දෙන්න ඕන අපේ ෆෝන් එකේ අර උඩින් පෙන්නන ඇඩ්‍රස් එක. ඒක දීලා මේ කරෙක්ට් කියන එක දෙන්න තියෙන්නේ. අපිට මේකට අපි රවුටර් එකක් පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ අපි ඔන්ලයින් වැඩවලට ඒ රවුටර් එක අපේ කම්පියුටර් එකටයි ෆෝන් එකටයි දෙකටම කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම ලයින් එකකින් තමයි දෙකටම දීලා තියෙන්න ඕන. ඒ රවුටර් එකෙන් ඔයාගේ ෆෝන් එකටයි ඔයාගේ කම්පියුටර් එකට. නැත්නම් ඔයා වෙන ෆෝන් එකකින් හොට්ස්පොට් දෙනවා නම් ඒ හොට්ස්පොට් දෙන ලයින් එකෙන්ම මේ දෙකටම දෙන්න ඕන. හරි. දැන් මේ විදිහට මේකේ තියෙන 149 නේ. 149 කියලා මේ විදිහට ගහපුවම මෙතන මේ කනෙක්ට් දෙන්න විතරයි තියෙන්නේ. ඒ සැනින්ම කනෙක්ට් වෙනවා. දැන් අපිට බලන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේ විදිහට voice record එක ගන්නවා my computer එකේ. ඔන්න මම දැන් mic එක මාරු කරනවා phone එකට. ඒ කියන්නේ මම දැන් සාමාන්‍ය use කරන mic එක මාරු කරනවා Woo mic එකට. හරි. ඔන්න දැන් ඒක තමයි තියෙන්නේ. සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. බලන්න කොච්චර quality ද කියලා. ඒ කියන්නේ හොඳටම මේ වැඩේට ඇති අපිට මේ ක්‍රමය. හොඳ මයික් එකකින් මගේ දැන් මීටත් වැඩිය හොඳ ෆෝන් වල සමහර ඒ වගේ මයික් එක quality වැඩි. ඒ වගේ එකකින් කරොත් මීටත් වැඩිය
පැහැදිලි බවක් ගන්න පුළුවන්. දැන් ඇත්තට මේක අපිට එදිනදා YouTube වීඩියෝ එකක් හදාගන්න වගේ හොඳටම ඇති. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.